හරි. අපි මේ කතා කරන්න යන්නේ ඔයාලගේ සෙකන්ඩ් ඉයර් තියෙන සෙකන්ඩ් සෙම් එකේ තියෙන පියෝ වලට අහන පළවෙනි චැප්ටර් එක මෙට්‍රික් ස්පේස්. මේක ඔයාලගේ ඉන් පේපරේ පළවෙනි ප්‍රශ්නේ. සාමාන්‍යයෙන් නෙට්වර්ක් කාලයකට බලපු ඉතිහාසයේ පේපර් පාස් පේපර්ස් බැලුවොත් එහෙම ඒ පාස් පේපර්ස් වල පළවෙනි ප්‍රශ්නේ විදිහට ඔක ආවා. සමහර අවුරුදු වල මේකයි මෙට්‍රික් ස්පේස් එකයි ඕපන් බෝල් කියන තියරි එකයි දෙකම කවලම් කරලා අහපු ගණමුත් තියෙනවා. එහෙම අවුරුදු දෙක තුනකුත් තිබ්බා. එතකොට අනිත් අවුරුදු වල නම් අර මෙට්‍රික් ස්පේස් වලින් විතරක් චැප්ටර් එක දීලා තිබ්බා. මෙට්‍රික් ස්පේස් අමාරු ගතියක් නම් නැහැ මේකේ. අර්ථ දැක්වීමේ පොඩි කාරණා ටිකක් තියෙනවා. ඒ ටික මතක තියාගත්තාම ඇත්තටම පාඩම මාරම ලේසියි. හරි අපි වැඩේට සෙට් වෙමු. මුලින්ම මෙට්‍රික් ස්පේස් එක කියලා කියන්නේ මොකක්ද? මෙට්‍රික් ස්පේස් එක කියන්නේ මෙන්න මෙහෙමයි. අවකාශයේ තියෙන යම්කිසි ලක්ෂ දෙකක් අතර දුර ඒක අර්ථ දක්ව ගන්න ක්‍රමයක් විදිහට තමයි මෙට්‍රික් ස්පේස් එක තියෙන්නේ. අවකාශයේ තියෙන යම්කිසි ලක්ෂ දෙකක් අතර දුර අර්ථ දක්ව ගන්න ක්‍රමයක් තමයි මෙට්‍රික් ස්පේස් එක කියලා කියන්නේ. හරිනේ. එතකොට අපි මෙට්‍රික් ස්පේස් එකක් ඔප්පු කරගන්න කාරණා හතරක් බලන්න ඕනේ. මෙට්‍රික් ස්පේස් එකක් ඔප්පු කරගන්න කාරණා හතරක් තියෙනවා. ඒ කාරණා හතර බලන්න ඕනේ. අපි මුලින්ම කතා කරමු මෙට්‍රික් ස්පේස් එකක් ඔප්පු කරගන්න කලින් වැදගත් වෙන කතා ටිකක් තියෙනවා මම පොඩ්ඩක් කියලා ඉන්නවා. x කියලා ලක්ෂයක් තියෙනවා y කියලා ලක්ෂයක් තියෙනවා. ඇත්තටම මේ දෙන්න අතර දුරක් තියෙනවද තියෙනවා තමයි. එතකොට මෙන්න මේකේ මේ දුර මම මේක සිම්පල් d කියලා ගත්තොත් සිම්පල් d ගන්නකෝ මම වෙන අපරක් ගන්නම් සිම්පල් a වගේ ගත්තොත් මෙන්න මේ දුර මට ලියන්න පුළුවන් මෙහෙම dx, y සමානයි a. ඇත්තටම ඔය දුර තමා අර්ථ දක්වන්නේ a කියලා. හරිනේ. අපි කිව්වොත් මේ දෙන්නගේ අතර දුර සිම්පල් a නම් මේ dx, y කියලා කියන්නේ ඒ පරතරයට තමයි. හරිනේ. මේක තේරෙන්නත් ඇති. එතකොට මෙට්‍රික් ස්පේස් එක මේ දුර අර්ථ දක්ව ගන්න ක්‍රම හතරක් තියෙනවා. ක්‍රම හතරක් කියලා කියන්නේ වළංගු වෙන කාරණා හතරක් තියෙනවා. ඒ වළංගු වෙන කාරණා හතර අනිවාර්යයෙන්ම අපිට කතා කරන්න වෙනවා. ඒ වළංගු වෙන කාරණා හතර අනිවාර්යයෙන්ම කතා කරන්න වෙනවා. ඒ කාරණා හතරෙන් එකක් හරි ප්‍රූව් නැත්නම් ඒ කාරණා හතර ඔප්පු වෙන්නේ නැත්නම් අපිට කියන්න පුළුවන් මේකේ මෙට්‍රික් ස්පේස් එකක් එන්නේ නැහැ කියලා. එතකොට අර මුලට මතක් කී වෙක්ටර් ස්පේස් වල මේ කතාවම තිබ්බ නේද? ඔය වෙක්ටර් ස්පේස් වල මේ වගේම කතාවක් නෙදිද්දි. ඒ වගේම තමයි. අර්ථ දැක්වීම වෙනස් වුණාට කරන වැඩේ එකයි කියලා ඔයාලට තේරෙයි පාඩම මැත්තකට වගේ යනකොට. හරි. අපි ගමු dx, y. ඇත්තටම දුරක් අර්ථ දක්ව ගන්න නම් ඒ දුර අනිවාර්යෙන් මොකක් වෙන්න ඕන? බිඳුවට වඩා වැඩි වෙන්න ඕනේ. ඕනේ අපු. dx, y කියන ලක්ෂය ගත්තොත් මේකේ තේරුම තමයි y ට සාපේක්ෂව x දුර. ඒක අපි කොහොමද? ඇයි අර මම මතකද දන්නේ සාපේක්ෂ ප්‍රවේගය දාන්නකෝ. එතකොට මේකේ තේරුම තමයි පොළොවට සාපේක්ෂව ඒ වල ප්‍රවේගය. ඒ වගේම තමයි y ට සාපේක්ෂව x කියන දුර තමයි ඔය dxi කියන්නේ. ඇත්තට මේක බැලුවැල්මන ගත්තොත් අනිවාර්යෙන් බිඳුවට වඩා වැඩි වෙන්න ඕන තමයි. බිඳුව වෙන්න පුළුවන්. බිඳුවට වඩා අඩු වෙන්න බෑද? බෑනේ. දුරක් කොහොමද ඍණ වෙන්නේ? දුරක් ඍණ වෙන්න බෑනේ කවදාවත්. දුරක් වෙන්න පුළුවන් කාරණා දෙකයි තියෙන්නේ. එක්ක බිඳුව වෙන්න පුළුවන් නැත්නම් ධන වෙන්න පුළුවන්. බිඳුව වෙන එක තේරුන්නේ නැහනේ. ඊළඟ කාර්යයේ දෙලේ බිඳුවක් කියන්නේ මොකක්ද කියලා. දෙවෙනි එක තමයි dx, y බිඳුවයි නම් dx, y බිඳුවයි නම් if and only if මා ලස්සන කතාවක් එනවා x සමානයි y වෙනවලු. තේරෙන්නේ නැහැ. බ්‍රහගෙන හිටන හරි මේ දෙන්නගේ අතර dx, y කියලා කියන්නේ දුර බිඳුවයිලු. දුර බිඳුවයිලු. මේ දෙන්නගේ අතර දුර බිඳුවයිලු. දුර බිඳුවක් කෙනා කියලා කියන්නේ මෙතන x y දෙන්නේ නැහැ නේ. මෙතනදී හරියටම y දෙන්න ඕනේ මේ දුර බිඳුව වෙන මේ දෙන්න අතර ගැප් එක බිඳුවක් ඉන්නවා. ඒ කියන්නේ ඔයාලට තේරෙන්නත් ඕනේ x කියන එක කෙනා උඩ තමයි y ඉන්නේ. සමපාත වෙනවා මේ දෙන්න. x උඩ තමයි y ඉන්නේ. ඒ කියන්නේ x සමානයි y වෙනවා තමයි. ඕක අනිත් පැත්තත් වෙනවා. ඒ කියන්නේ මොකද්ද? x, y වෙනවා නම් ඒ කියන්නේ x සමානයි y වෙනවා නම් මේ දෙන්න එකම පීටුවක ඉන්නවා නම් ඒක දුර බිඳුවක් වෙනවා. ඇත්තනේ වෙන්නත් එපා. ඔක තමයි ඔප්පු කරන්න ඕනේ දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාවට ගියොත් මට කියන්න පුළුවන් dx, y සමානයිලු dy, x. ඒකත් ඉතින් අමුතු දෙයක් නන් නෙවෙයි නේ තියෙන්නේ.
x ඉඳන් y ට තියෙන දුරයි y ඉඳන් x ට තියෙන දුරයි සමානයි. හරිනේ. වවුනියාවේ ඉඳන් ජැෆ්නා වලට තියෙන දුරයි ජැෆ්නා ඉඳන් වවුනියාවට වෙන පාරකින් ඉන්නේ නැතෝ ඔය ගියප පාරද ගියම આવොත් ඒ දුර සමානයි තමයි. අනිවාර්යෙන් ඒකත් වෙනවා. ඔය දුර අර්ථ දක්වා ගන්න ක්‍රමයක්. ඒ කියන්නේ මේ අවකාශයේ තියෙන මේ ලක්ෂ්‍ය දෙක පෙන්වන ක්‍රම හතර තමයි මේ කියන්නේ. ඊළඟ එක dx, y ට වඩා ඇත්තටම ලොකුයිලු dx, z ධන dz, y. කොහොමද ගත්තේ? මම මේ z කියලා ලක්ෂයක් මෙහෙම ගන්නම්කෝ. z කියන ලක්ෂය xy ලක්ෂ රේඛාවේ නැතුව පිටින් තියනවා කියලා අපි හිතමුකෝ. පිටින් තියනවා කියලා හිතන්නකෝ. එතකොට ඇත්තටම මේ දෙන්නගේ දුරට වඩා මෙයාගේ එකතුව වැඩි කියලා තේරෙන්න ඕනේ. මේ දෙන්නගේ දුරට වඩා මේ දෙන්නගේ එකතුව වැඩි තමයි. එතකොටයි මේ කුඩයි සමයි දාන්නේ. මෙහෙම වෙන්න පුළුවන්. මොකක්ද මෙහෙම වෙන්න පුළුවන් කියන්නේ? මේ z ඔය පිටින් දැන් මං කිව්වේ ඒක රේඛීය වෙන්නේ නැතුව එකම රේඛාව වෙනවා කියලා හිතමුකෝ. ඒක රේඛීය වෙනවා කියලා හිතමුකෝ. දැන් අපි කලින් ගත්තේ ඒක රේඛීය නොවන තැනක් නේ. එකම රේඛාවක ලක්ෂ තුනම නැහැ. දැන් එකම රේඛාවක් ගත්තොත් ඇත්තටම මේ දුරයි එකතුවට නේද මේක සමාන වෙන්නේ. අන්න ඒකින්ද තමයි අපි ගොඩයි සමයි කියලා ගන්නවා. ඕක තමයි මේක අර්ථ දැක්වීම. එතකොට අපිට මෙට්‍රික් ස්පේස් එකක් කියලා ඔප්පු කරගන්න ඕනෙම නම් මෙන්න මේ කාරණා හතරම ඒ දුරට අදාළව වෙනවා කියලා පෙන්වන්න ඕනේ. මෙට්‍රික් ස්පේස් එක වෙන්නේ නැහැ කියලා අපි හිතමුකෝ. මෙට්‍රික් ස්පේස් එකක් වෙන්නේ නැත්නම් මේ කාරණා හතරෙන් එකක් හරි ඔප්පු නොවේ තියෙන්න ඕනේ. ඕක තමයි කතාව. අර වෙක්ටර් ස්පේස් එකේ තේම. මට නම් මතක නැහැ වෙක්ටර් ස්පේස් එකේ කාරණා කීයක්ද 8ක්ද ඔබ තිබ්බේ. ඒ 8ම ඔප්පු කරන්න ඕනේ වෙක්ටර් ස්පේස් එකක් වෙන්න. එකක් හරි ඔප්පු වෙන්නේ නැත්නම් ඒක වෙක්ටර් ස්පේස් එකක් වෙන්නේ නැහැ. මේකත් ඒ වගේම තමයි. මේ ටික ඔප්පු වෙනවා නම් අපිට කියන්න පුළුවන් මේක මෙට්‍රික් ස්පේස් එක වෙනවා කියලා. අපි උදාහරණ ගණන් සෙට් එකකින් හම්බෙමු.